ඔයාට කවදා හරි හිතිලා තියෙනවද මගේ වයසේ අනිත් අය ලොකු රස්සා කරනවා, වාහන ගන්නවා, රට යනවා, ඒත් මම තාම එකම තැන නේද කියලා. උදේ නැගිට්ට ගමන් ෆෝන් එක අතට අරන් Instagram එක Facebook එක ස්ක්‍රෝල් කරද්දි අනුන්ගේ සක්සස් එක දැක්කම ඔයාට ඔයා ගැනම කලකිරීමක් එනව නේද? හැබැයි මම අද ඔයාට පොඩි රහසක් කියන්න යන්නේ. ඇත්තම කතාව මේකයි. ඔයා ජීවිතේ පරක්කු නැහැ. ඔයා හරියටම කිව්වොත් ඩිස්ට්‍රැක්ට් වෙලා ඉන්නේ. ගොඩක් අය හිතන්නේ අපේ ප්‍රශ්නය කම්පැරිසන් නැත්නම් අනුන් එක්ක සංසන්දනය කිරීම කියලා. නෑ වැරදි. ප්‍රශ්නේ සංසන්දනය නෙවෙයි. ප්‍රශ්නේ තමයි ඩෝපමීන්. අපි හැමෝම ඇබ්බැහි වෙලා චීප් ඩෝපමීන් වලට. ඔයා ෆෝන් එකේ නොටිෆිකේෂන් එකක් ආපු ගමන් ඒක බලනවා. වීඩියෝ එකෙන් වීඩියෝ එකට ස්ක්‍රෝල් කරනවා. මේ හැම තත්පරේම ඔයාගේ මොළයට පොඩි සතුටක් ලැබෙනවා. මේක කොච්චර භයානකද කියනවන ඔයාගේ හීන වෙනුවෙන් මහන්සි වෙන්න තියෙන ශක්තිය, ඒ ફોකස් එක මේ ෆෝන් එකේ තියෙන ස්ක්‍රීන් එක උරාගෙන ඉවරයි. හිතලා බලන්න. අර ඔයා Instagram එකේ දකින සාර්ථක යාළුවා එයා ඒ දේවල් ලබාගත්තේ ෆෝන් එක දිහා බලන් ඉඳලා නෙවෙයි. එයා වැඩ කරා. හැබැයි ඔයා කරන්නේ එයා වැඩ කරලා ගත්ත ප්‍රතිඵලය දිහා බලන් ඉන්න එක විතරයි. ඔයාට දැනෙනවා නම් ඔයා පරක්කුයි කියලා ඒකට හේතුව ඔයා ඔයාගේ ගමන යන්න පටන් අරන් නැති එක. ඔයා තාමත් ඉන්නේ ප්‍රේක්ෂකාගාරයේ, ඔඩියන්ස් එකේ, අනුන්ගේ ජීවිත දිහා බල. අපි අනුන්ගේ highlight reel එක අපේ ජීවිතේ behind the scenes එක කම්පෙයා කරනවා. ඒක සාධාරණ නෑ. එහෙනම් මොකක්ද විසඳුම? හරිම සරලයි. පළවෙනි දේ දවසට පැය කීපයක් හරි ෆෝන් එක පැත්තක තියන්න. 2 විනෝදයට වඩා බෝරින් වැඩ කරන්න පුරුදු වෙන්න. මොකද ඇත්ත දියුණුව තියෙන්නේ ඒ කම්මැලි වැඩ ඇතුලේ. 3 අනුන් දිහා බලන එක නවත්තලා ඔයාගේ ඉස්සරහා තියෙන පියවර ගැන විතරක් හිතන්න. මතක තියාගන්න. ඔයා පරක්කු නෑ. ඔයාගේ ටයිම් සෝන් එක වෙනස්. දැන්ම ෆෝන් එක පැත්තක තියලා වැඩ පටන් ගන්න. මේ වීඩියෝ එක වැදගත් හිතුණා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.